පළමුව අද දවස පුරාවටම ලස්සන්ට හිනා වෙලා ඉන්න ලැබෙන වාසනාවන්ත දවසක් වේවා ඔයාලා හැමෝටම. අද මම හදන්නේ රසම රස සුවඳ හමන අන්නාසි කේක් එකක් තෙල් බටර් නැතුව. මුලින්ම මම මේ තැටියට සීනි හැඳි 3ක් එකතු කරලා කැරමල් එක හදා ගන්නවා වතුර එකතු කරගන්නේ නැතුව. කැරමල් එක මේ විදිහට හැදුනට පස්සේ ඒක නිවෙන්න පැත්තකින් තියාගන්නවා. දැන් මේ වෙලාවේදී මම කේක් එක හදාගන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ටික ලෑස්ති කරගන්නවා. පාන් පිටි, බේකින් පවුඩර්, සීනි, අන්නාසි කෑන් එකක්. අපිට ප්‍රෙස් අන්නාසි උනත් මේ වෙනුවට ගන්න පුළුවන්. මේ වෙනකොට කැරමල් එක හොඳට නිමිලා තියෙන්නේ. මම මේකට දැන් අන්නාසි පෙති ටික මේ විදිහට ලස්සනට අහුරලා ගන්නවා. අන්නාසි කෑන් එකේ තියෙන ජූස් ටික අයින් කරලා තියාගන්න අමතක කරන්න එපා. කේක් එක බේක් වුණාට පස්සේ අපිට මේක අවශ්‍ය වෙනවා. මේ විදිහට මම අපේ කේක් මිශ්‍රණයට අවශ්‍ය කරන ඉන්ග්‍රීඩියන්ට් ටික ලෑස්ති කරගත්තා. ඉස්සෙල්ලාම මේ භාජනයට බිත්තර ටික දාලා ඊට පස්සේ සීනි එකතු කරගෙන අපි මේක හොඳට බීට් කරගමු විනාඩි 3ක් විතර. පාන් පිටි වලට බේකින් පවුඩර් එකතු කරලා ඒක හොඳට කලවම් කරගන්නවා. දැන් පාන් පිටි ටික ටික බිත්තර මිශ්‍රණයට එකතු කරගනිමින් මේක මික්ස් කරගන්න ඕනේ. හරි අපේ කේක් මිශ්‍රණය ලෑස්ති. දැන් කලින් ලෑස්ති කළ අන්නාසි පෙති උඩට කේක් මිශ්‍රණය වක් කරලා තැටිය මේ විදිහට ටිකක් තට්ටු කරන්න. ඇතුලේ තියෙන හුලං ගතිය එළියට එන්න. ඊට පස්සේ අංශක 180ට රත් කරගත් ඕවන් එකේ විනාඩි 45ක් පමණ අපි මේ කේක් එක බේක් කරගමු. විනාඩි 45ක් ගියාට පස්සේ අපේ කේක් එක මේ විදිහට තමයි පේන්න ගන්නේ. මේක තෙල් හෝ බටර් එකතු කරන්නේ නැතුව හදපු කේක් එකන්නේ. ඒකයි ඔයාලට මේක වීලි ගතියට පේන්නේ. ඒත් ඔයාලා මේක අවසාන වෙනකම් බලන්නකෝ. දැන් මම මේ කේක් එක ටිකක් නිවෙන්න තියලා ඊට පස්සේ මේ කේක් කන්ටේනර් එක මතට මේ කේක් එක උඩ යටට හින්ටින විදිහට හරව ගන්නවා. බලන්නකෝ දැන්. බලන්න අපි හදපු අන්නාසි කේක් එක කොයිතරම් ලස්සනද කියලා. හරියට සූර්යකාන්ත මල් ටිකක් වගේ නේද?
ඒ වගේම අන්නාසි සුවඳින් මුළු ගෙදරම පිරීලා. දැන් මම ඔයාලට කීවා නේද අර ඉතුරු වුණ අන්නාසි ජූස් ටික අරන් තියාගන්න කියලා. දැන් මේ අන්නාසි ජූස් ටික මේ විදියට මේ කේක් එක උඩට දමමින් මම මේ කේක් එක හොඳට තෙත් කරගන්නවා. අන්නාසි වතුර 4න් 3ක් විතර මම මේකට එකතු කරා. මේ විදියට හදාගත්ත කේක් එකක් සතියක් විතර උනත් තියාගෙන අපට රස විඳින්න පුළුවන්. ඔයාලා මීට කලින් මේ විදියට මේක එක හදලා තියෙනවා නම් මටත් දැනගන්න කියන්න. ඒ වගේම මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. අපි ආයෙත් මේ වගේම රසවත් කෑමක් හදන වීඩියෝ එකකින් හමු වෙමු. පරිස්සමින් ඉන්න. ආදරේ ඔයාලට.